මම අධ්‍යක්ෂකවරයා ඉද්දී තමයි මහ බැංකුව බැඳුම් කර වංචාව ආවේ. ඒක ගරු ශ්‍රේෂ්ඨ අධිකරණ විනිසුරුතුමන්ලා දෙන්නෙක් සහභාගී වුණු මේ කොමිසමකින් තමයි කරේ. ඒ වාර්තාව බේස් කරගෙන තමයි අපිට ඉන්ක්වයරි කරන්න ඕනේ. ඒ ඉන්ක්වයරි එක ආපුවාම මම මගේ නියෝජ්‍ය අධ්‍යක්ෂකවරයාට දැන් එතුමා මේ මට කියන්න පුළුවන් මට වැඩි 10 වාරයක් හොඳයි කියලා ඒ මහත්තයා. මම සමහරට කට පාවිච්චි කරන්න හොඳ නෑ වෙන්න පුළුවන්. නමුත් එහෙමත් නෑ ඒ අම්පාවිල මහත්තයා. එයා දැන් නියෝජ්‍ය පොලිස්පතිවරේ. නමුත් එතුමාත් බරපතල මේ අසාධාරණයකට ලක් වුණා. මගෙන් පස්සේ හිටපු ජේෂ්ඨතම කෙනා එයා තමයි අධ්‍යක්ෂක වෙන්න ඕන මාව එළෙව්වට පස්සේ. හැබැයි මහින්ද මහත්තයාගේ මේ බොඩිගාඩ් හිටපු කෙනා තමයි ගෙනහල්ලා ඩිරෙක්ටර් කරේ. ඒ කොහොමුණත් ඒ අම්පායිල මහත්තයාට මම මේ මහ බැංකුව බඳුන් කරේ සම්බන්ධ කළ යුතු දේවල් මගේ අත්අකුරෙන් නියෝග 36ක් දාලා දුන්නා. මෙන්න මේවා කරන්න කියලා. ඊට පස්සේ යා ටික කාලෙකින් දවසකදී මට ඇවිල්ලා කිව්වා සර් ප්‍රශ්නයක් තියෙනවා. මේ මොකද්ද කියලා. සර් මේ චෙක් එකක් රියලයිස් වෙලා තියෙනවා සුජීව සේනසිංහ. මේ රියලයිස් වෙලා තියෙන කාර්යයක් තියෙනවා සුජීව සේනසිංහ. එතකොට නියෝජ්‍ය අමාත්‍යවරයා. එයාගේ මේකට මම කිව්වා ඔක ලියලා දීලා දෙන්න ඔයා ගෙන්නන්න ඕක ගෙන්නලා ලියන්න කියලා. ඉතින් එයාගේ රියදුරා තමයි ඒක මාරු කරලා තිබුණේ. ඊට පස්සේ ඒක මේවා කරන්න මේ රියදුරාට මෙසේජ් දුන්නාම සුජීව සේනසිංහ මහත්මයා මට කතා කරා. කතා කරලා මොකද ශානි මගේ මෙයාට එන්න කියලා දෙන්න. මම කෝල්ස් මෙන්න මෙහෙම මේ චෙක් එකක් රියලයිස් වෙලා තියෙනවා. ඒකට කියලා. ඒ පාර කිව්වා මේ ඕක මම මේ ජීප් එකක් විකුණා ඒකට දීපු මේ චෙක් එකක් කියලා. මම කොයි ඉතින් ප්‍රශ්නයක් නැහැ නේ සර් ඇවිල්ලා ස්ටේට්මන්ට් එකක් දෙන්න අපි එන්නේ කියලා කියලා. ඒ පාර ගිහලා පැය දෙකකින් විතර අපහුවා චානි මේ ජීප් එක මේ විකුණන එකට කලින් තමයි මේක වෙලා තියෙන්නේ කියලා. මම කොයි ඉතින් පිළිගන්න පුළුවන් එකක් කියන්න අපි ඔක්කොම වෙරිෆයි කරනවා කියලා. ඉතින් ඊට පස්සේ යාගේ රියදුරා ඇවිල්ලා කිව්වා එමෙතුමා චෙක් එකක් මාරු කරන්න දුන්නා මං ඉල්ලා මිලියනයක් ගෙනල්ලා දුන්නා මේ ලක්ෂ 10ක් එතුමාගේ අතට දුන්නා කියලා. ආයි සති දෙකක් විතර ගිහිල්ලා ආයි අම්පාවිලා කියනවා සර් තව චෙක් දෙකක් රියලයිස් වෙලා තියෙනවා මේ account එකට කියලා. ඊට පස්සේ ඒකත් බැලුවාම ඒකේ වෙනත් සිකියුරිටි නිලධාරියෙක් එයාගේ මේ කල්ලා තින්නේ. ඒක ගෙන්නුවාම එතකොට හිටපු අපේ මේ නීති ආසාමය අමාත්‍යවරයා හිටියේ පංජිත් මදුම් බණ්ඩාර මහත්තයා එයා මට කතා කරලා කිව්වා ශානි මොකද්ද මේ සුජීවගේ ප්‍රශ්නේ කියලා. මං කිව්වා මෙන්න මෙහෙම එකක් තියෙනවා සර් කියලා. මේ පාරේ කිව්වා මේ ඕක ගොඩින් බේරන්න බැරිද කියලා. මං කිව්වා සර් ඉතින් මේ ලක්ෂ 50ට වැඩි ඒවා තමයි CID එකට එන්නේ. ගොඩින් බේරන්න පුළුවන් ඒවා නෙමෙයි. අනිත් එක මේක කමිෂන් රිපෝට් එකක් බේස් කරලා තියෙන්නේ. මේව නම් මන්ට නම් මේව කරන්න බෑ සර් කියලා. නෑ මේ ඕක ප්‍රයිම් මිනිස්ටර් ඕකට හරි ඉන්ට්‍රස්ට් ඔයා කෝල් එකක් දෙන්න ප්‍රයිම් මිනිස්ටර් කියලා. ඊට පස්සේ ප්‍රයිම් මිනිස්ටර් හිටියේ රනිල් වික්‍රමසිංහ මහත්තයා. ඉතින් මං කිව්වා මට ප්‍රොටෝකෝල් එකක් නැහැ සර් එහෙම කතා කරන්න කියලා. ඊට පස්සේ කිව්වා නෑ මමනේ කියන්නේ කතා. මං කිව්වා සර් කිව්වට කතා කරන්න බෑ මට සර්ටත් කතා කරන්න බෑ. දැන් සර් කෝල් එකක් ගන්න කිව්වා. ආ එහෙනම් මං කියන්නම් කෝල් එකක් ගන්න. මං කිව්වා ඉතින් ඒක එම්බැරසින් පොසිෂන් එකක්. ඒක කරන්න එපා සර් කියලා මගේ සීනි DIG ට කිව්වා. රවිසේන රත්න මහත්තයා. රත්න මහත්තයා කිව්වා උඹ ඕක මේ IG ට කියන්නේ කියලා. පුජි ජයසුන්දර. පුජි ජයසුන්දර මහත්තයා කිව්වා හොඳයි කතා කරපු නැති එක මම PM ට කතා කරන්නම් කියලා. ඒ පාරේ එයා කතා කරලා කිව්වා මේ හවස මොකුත් ප්‍රෝග්‍රෑම් තියෙනවද මම කිව්වා නැහැ කියලා. එහෙනම් මේ හවස හම්බ වෙන්න කියලා කිව්වා PM මේ මාත් එක්ක යන් කියලා. ඒ පාරේ 5:06 විතර වෙනකන් ඉඳලා මම ඇහුවා පුජි ජයසුන්දර මහත්තයා සර් වෙලාවකින් ඉන්නේ පොඩ්ඩක් අහලා කියන්න මට තහන්න බැරිලා කියලා රාත්‍රී 10ට එන්න කිව්වා. මේ 5th lane එකට. ඒ පාරේ එතෙන්ට ගියා. එයාම පුජි ජයසුන්දර මහත්තයා ටික කිව්වාම ඉල්ලා මහත්තයා කතා කරගෙන ඉඳන් මට එන්න කියලා. ඊට පස්සේ අගමැතිතුමා ඇහුවා මේ මොකද මේ සුජීවගේ ප්‍රශ්නේ? මම ඉතින් කොහොමද මේ එකක් වෙලා තියෙනවා චෙක්ස් 3ක් රියලයිස් වෙලා තියෙනවා මේ ඊට පස්සේ කිව්වා මේ ඔය ඉතින් දේශපාලකයන්ට ඕන ගැන කුඩුකාරයන්ට කසිතුකාරයන්ට ඕන සල්ලි දෙන්න පුළුවන් කිව්වා. මම කොහොමද මේ කුඩුකාරයෝ මේක දීපු එක නෙමෙයි මේ වැනිලා මෙන්ඩිස් කම්පැනි එකකින් ගියපු චෙක්ස් 3ක් මේ රියලයිස් වෙලා තියෙන්නේ මේකයි කියලා. නෑ මගේ account එකත් අරගෙන බලන්නකෝ ඕන තරම් මිනිස්සු ඩොනේට් කරලා ඇති කිව්වා. මම කොහොමද ඒක එහෙම ගාන්සර් ලෝය කෙනෙක් නේ. මේ තියෙන ඔක්කොම දෙන 14ක් ඇතුළත මට ෆැක්ස් රිපෝට් කරන්න වෙනවා උසාවියට. ඒකෙන් මට මේක හෙට උදේ 10ට නීතිපතිතුමා එනවා. එතකොට මම මේක මේ කායතුමත් එක්ක කතා මම කිව්වා එතුමා ලිඛිතව දුන්නත් මට ව්‍යවස්ථාපිත නීති උල්ලංඝනය කරන්න ඒක බලයක් හම්බ වෙන්නේ නැහැ. මට බෑස. ඕනේ ඔව්. යරණෙලිට බූරුවා කිව්වා. ඉතින් ආවා නීතිපති දෙපාර්තමේන්තුවේ මේක සම්බන්ධව කටයුතු කරපු නිලධාරීන් ඔක්කොම දන්නවා. ඊට පස්සෙන් තමයි ෆැක්ස් රිපෝට් කරා.